ආයුබෝවන් සුබ දැසනක් වේවා ඔබට. දැන් වේලාව උදැසන 7 පසුගිය විනාඩි 7යි. මේ රෝමගම මහින්ද්‍රාජපක්ෂ විද්‍යාලයේ විහිදාව අධ්‍යාපනික ගුවන්විදුලි සේවය. මහින්ද්‍රාජපක්ෂ විද්‍යාලයේ දැක්වා සාධාරණ හා විශ්වදරයේ පෝෂණය වූ ඒ අභිනව දුර්වල වැසිය. අවධියේ මෙහෙවරයි. ඒ දුවදරුවන්ගේ දැනුම හා ආකල්පය ප්‍රමාණාත්මක හා ගුණාත්මක සාධනීය වෙනස්කම් සමුදායක් තුළින් ගොඩනැගෙන බල සපිරි මෞලික ආදරය කරන විශ්වීය සමාජයේ නිර්මාණය උතුම් මානව සම්පදා නිර්මාණය කිරීමට දායකත්වය ලබා දීමයි. ලිඛිත සුබ දැසනක් වේවා. දැනගත් සුබ දැසනක් වේවා අවශ්‍යයි. ලිඛිත ආදීනලා තමයි අපේ විහිදා ගුවන්විදුලි සේවය ආරම්භ වෙන්නේ. ඒ හින්දා අද අපිට හරි විශේෂ දවසක්. එහෙම නේද? ඉන්ෂාල්ලා ඇත්තම අද දවසේ අපේ විශේෂම තවත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද ලිඛිත? ඒ තමයි අපේ ගොළුගොළු විනාඩකයේ ජන්මදිනයත් අදට ඉදිරියට තිබුණේ. ඒ නිසා ඔබතුමන් වෙනුවෙන් මම මහින්ද්‍රාජපක්ෂ විද්‍යාලයේ සියලුම ප්‍රජාව ඔබතුමන්ගේ සියලුම සිතුම් පැතුම් සාර්ථක වන සුබ උපන්දිනයකට උපන්දින සුභාශිංසන මෙලෙසින් එක්කර සිටිනවා. ඉතින් අපි දැන් ගොඩක් වෙලා කතා කරානේ. අපි දැන් යමු ලස්සන සින්දුවක් අහන්න. ඉතින් අද අපේ ලස්සන සින්දුවක් තෝරලා දෙන්න අපේ මැදිරියට ආවා අපේ සත්සාරණේ නංගි. සත්සාරණේ නංගි ආයුබෝවන් සුබ දැසනක් වේවා ඔයාලට. ආයුබෝවන් අයියේ සුබ දැසනක් වේවා ඔයාලට. ඉතින් නංගි ඔයාලා අපිට මුලින්ම අහන්න දෙන සින්දුව මොකද්ද? අයියේ අද මම ඔයාලට මුලින්ම අහන්න දෙන්නේ නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි කියන මේ ගීතය. ඉතින් මේ ගීතය ගායනා කරලා තියෙන්නේ අපි හැමෝම දන්න W.D. අමරදේව මහතා. ගීපද රචනය ඩෝල්ටන් අල්විස් මහතා හා සංගීතය W.D. අමරදේව මහතා. මෙතන ඉස්කෝලෙන් භාගයක් විතර ඉන්නවා. මේ ඉන්නේ හැබැයි මට පේන්නේ 7 8 9 10 11 ශ්‍රේණි වල දරුවෝ කියන එකයි මට තේරෙන්නේ. අපේ පාසලේ පුතා මේ හොඳට ක්‍රියාත්මක වෙච්ච මාධ්‍ය සමාජයක් තිබුණා. හැබැයි හිටපු සමහර වැඩිහිටි අයියලා අක්කලා පාසලෙන් උසස් අධ්‍යාපනයට වෙන් වෙලා යද්දී හිස්තනක් ඇති වුණා පෞද්ගලික කාලේ. ඒ නිසා උගක් කටයුතු වලට වග කියන පිරිසක් පාසලේ නැති වුණා. එවන් මොහොතක තමයි අපිට වටිනා කියන සර් කෙනෙක් ඉස්කෝලේ එන්නේ. ජනක සර් කියන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරපු ප්‍රවීණ නිවේදක මහත්තයෙක්. කෙනෙක් ඇති හඬ අපි ඒඩීගේ අහනවා වගේ ලස්සන හඬ. මට දැනුනේ අර කිසිරත් නායක කතා කරනවා වගේ සිරස හොඳ හඬක් එක්ක හොඳ ආදර්ශයක් ඔයගලන්ට තියෙනවා. අපි ගාන දේවල් වලට අපිට ආදර්ශයන් තියෙනවා. ඒ ආදර්ශයන් පූර්ණ ආදර්ශයන් වෙනවා. එහෙම සර් කෙනෙක් ආව මේ වගකීම් බාර ගන්න. ඒ වගේම අන්දරිකා මැඩම් බෝමලි මධ්‍යම විද්‍යාලයේ මාධ්‍යවිභාගයේ බාර හිටපු ගුරුතුමිය සංගවිලා හිටියේ. මම එතුමියන් ගත්ත ගෑනුරුත් මේ කාරණේ නිරත වෙන නිසා ඔබට අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය ලබා දෙනවා රංගසර්. මේ අතර හාමුදුරුවෝ විශේෂයි දරුවනේ හාමුදුරුවෝ තුළ තියෙන පරිගණක පිළිබඳ තියෙන විශේෂඥ දැනුම ඔබට ගොඩක් උදව් වෙයි අපේ මුහුණු පොත සහ අන්තර්ජාලයේ අපි කටයුතු කරන අපේ වෙබ්සයිට් එක ක්‍රියාත්මක කරගන්න. ඒ නිසා ඊටාම සක්‍රිය කටයුතු කරන මාධ්‍ය සමාජයක් අපි පාදලේ බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් පුළුවන් තරම් වියදම් කරනවා. පුළුවන් තරම්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ශබ්දාගාරය හදාගන්න, ඔයගොල්ලන්ට අවශ්‍ය කැමරා ගන්න, ඔයගොල්ලන්ට අවශ්‍ය පුහුණුවක් දෙන්න, විවිධ ආයතන බලන්න යන්න අවශ්‍ය සියලු දේවල් පාසල විසින් සම්පාදනය කරනවා. හැබැයි මේ වැඩේ ඔයාලා හොඳට කරන්න ඕනේ. මම ආවේ බණ්ඩාරවල මධ්‍යම විද්‍යාලයේ සර් නංගි දැන් කතා කරන්නේ
අපි දැන් යමු ප්‍රවෘත්ති විකාශයකට සමන්. හරි අයියා අපි යමු. අනිවාර්ය මේ දීනවල් වර්ගයේ ස්ථිතියේ ප්‍රවෘත්ති විකාශය පිටුවීසර ප්‍රථමයෙන් ගෝත්සස්තල ඕවාතුම වෛද්‍ය රාජපක්ෂ විද්‍යාලයේ වර්ග දිනානිකාව බෙහෙරාවන මෙන්දලි දක්වායි. අපස සාමාන්‍ය පෙළ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර අද දින ලබා දෙයි. ඕවාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාවල එළඹෙන මාර්තුමස 11 වන දින පැවැත්වේ. රාජපක්ෂ විද්‍යාලයේ සිසුවියන්ගේ මුක්තසරේ මෙහෙවෝ බෙහෙරාව ගුවන් විදුලි නාලිකාව අද දින ආරම්භ කරන ලදී. එහි ගුවන් විදුලි පරීක්ෂණ විකාශනය මාධ්‍යංශයේ මූලික කරගෙන විකාශය වේ. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියන්ට ප්‍රවේශ පත් ලබා දීම පූජ්‍ය දොඩම්පේ සත්තාවේවල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරේ. Rise of the Mirror Star 2025 මෙවර ඕවාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවල එළඹෙන මාර්තුමස සුද අගාරවදා දින පැවැත්වීමට සීමාවලිද සූදානම්. පවන, දේරණ, ගගන, විශ්ව, සූර්ය, සෞරයන දරන කරමින් පවතිනවා. මෙතික් පවත්වන ලද තරගවල ප්‍රතිඵල අනුව දෙවනි ස්ථානයේ ගගන නිවාසය, දෙවනි ස්ථානයේ දේරණ නිවාසය, ප්‍රථම ස්ථානයේ පවන නිවාසයක් පසු වනවා. මේ සයිකොන් සටන එළඹෙන සුද අගාරවදා දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අයිබෝවන් ප්‍රවෘත්ති සමාප්තයි. අසංගංගී අපි ආපහු යමු ලස්සන සින්දුවක් ගහන්න. මොකද්ද මේ පාර අපි අහන සින්දුව? දැන් මම ඔයගලන්ට දෙන්න හදන්නේ අන්තරයාලයේ ප්‍රවෘත්තියේ කියන අපේ පේපුරා ගැන කියන ලස්සන ගීතයකට. ඉතින් මේක ගායනා කරලා තියෙන්නේ කරුණාරත්න දේවගුණේ මහතා. සංගීතය ලෝකන ධර්මකීර්ති මහතා හා පද රචනය කුමාර වියදගේ මහතා. හැබැයි මේක කරනවා කියලා අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කරගන්න බෑ. ඉගෙන ගන්න වැඩේ කරන අතරතුර තමයි ආදරේ තියෙන ආවරණය කරන්න තියෙන මාධ්‍ය සම්බන්ධ කටයුතු ටික උගල කරන්නේ. අපි ඒකට කණ්ඩායම් හදාගමු. මේ අංශවල කටයුතු කරන්නේ මේ අංශ දරුවෝ. අය හතේ නම් අය හතේ. 8 9 කටයුත්තක් 8 9 10 11 අනදින මෙහෙරාව ගුවන් විදුලි මැදිරියට සමගදී මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉදහල්පති පියාණන් ගම්පැවේ අපගේ මැදිරියට පිළිගනු ලබනවා. සුබ දේශනක් වේවා ඔබතුමන්ට. අද අපේ මෙහෙරාව ගුවන් විදුලියේ සමාරම්භක දිනයයි. ඉතින් ඔබතුමාගේ ජන්මදිනයත් අදට ගෙතිලා තියෙනවා. ඔබතුමාට මේ මෙහෙරාව ගුවන් විදුලි සේවාව ආරම්භය සම්බන්ධව කරුණු දැනගන්න අපි කැමතියි. ප්‍රදේශනක් වේවා දරුවනේ ගොඩාක් සතුටේ තරම කියාගන්න බෑ මොකද හිතේ තිබ්බ සිහිනයක් පාසල තුල ගුවන්විදුලි නාලිකාවක් ආරම්භ කරලා දරුවන්ගේ දක්ෂතා කුසලතා නිර්මාණශීලී හැකියාවන් දරුවෝ අතරට ගෙනියලා ඒ දරුවන්ගේ පෞරුෂත්වයේ ගොඩනංවන්න මේ වගේ ගුවන්විදුලි සේවාවක් ආරම්භ කරන්න එක අපේ හිතේ තිබ්බ සිහිනයක්. ඉතින් අද දවසේ ඒ කාරණේ සඵල වෙනවා. විශේෂයෙන් මධ්‍යංශීය බාල සහකාර විද්‍යාර්ථී සේම අධ්‍යාපන සංවර්ධන විෂය බාල සහකාර විද්‍යාර්ථී අපේ සද්ධා විමල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අපේ විද්‍යාලයේ මාධ්‍ය අංශ විෂය බාල ජනක මාතරගේ ගුරුතුමන් ඒ වගේම සුමුදු අංජලිකා ගුරුතුමිය ඇතුළු අපේ දරුවෝ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අද වගේ දවසක එක පැත්තකින් මට උපන්දිනේට වඩා සතුට තියෙන්නේ මේ වැඩේ පටන් ගත්ත එක. අපි වයසට යනවා ඒක සාමාන්‍ය කාරණයක්. වසරෙන් වසර ගෙවෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපිට දරුවන්ගේ යම්කිසි කුසලතාවයක් එළියට ගන්න, හැකියාව වර්ධනය කරන්න ඉඩ ලැබිච්ච එක ඊට වඩා සතුටුට කාරණයක්. විදුහල්පති පියාණෙනි මිහිර
මිහිරාව ගුවන් විදුලි මැදිරියට පැමිණ අප හා එක්වීම අපට ශක්තියක් ආශිර්වාදයක්. නැවත වාරයක් ඔබතුමාට මිහිරාව ගුවන් විදුලියේ සුභාශිංසන. උරුස්සලහදාය පසුවී විනාඩි 24යි. මෙවන විට ඔබගේ පන්ති කාමරය පිරිසිදු කර උඩු පහළින් ආලෝකමත් කර අධ්‍යයන කටයුතු සඳහා සූදානම්. මහින්දිය දුපුතුන් වන අපගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යයි පතමින් එහෙනම් අපි ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙමු. ඔබට සුබ දවසක් වේවා. ඉතින් අපි යන්න හදන්නේ සොඳුරු දිගු ගමනක්. මේ ගමනේදී අපි ලස්සනට hina වෙලා ඉන්න ඕනේ. පොඩි දරුවෝ hina වෙනකොට තමයි ලස්සනම. එහෙනම් අපි ලස්සනට hina වෙන්න පුළුවන් විදිහට සතුටින් වැඩ කරන්න ඕනේ. අභියෝග ජය ගන්න ඕනේ. වැඩිහිටි උපදෙස් ලබා ගන්න ඕනේ. ගුවන් විදුලිය කියන්නේ රටට ලෝකෙට දැනුම ආකල්ප මේ හැම දෙයක්ම ලස්සනට ලබා දෙන තැනක්. අපි ලස්සනට කතා කරමු. ලස්සනට වැඩ කරමු. ගරු විදුහල්පතිතුමන්ගෙත් අනෙකුත් සියලු දෙනාගෙත් ආශිර්වාදයෙන් අපි මේ වැඩේ ලස්සනට කරමු. අපි ලෝකයේ දකිමු. ලෝකයේ බලමු. ඉතින් මිහිරාව මහින්දයන්ගේ යශෝරාවය අපි එක හරියට කරමු.